හත්වෙනි ගාන කාලේ t සමග වස්තුවක ප්‍රවේගය විචලනයේ ප්‍රස්ථාරයේ රූපය දැක්වේ. ඊට අනුරූප විස්ථාපන කාල වක්‍රය වඩා හොඳ නිරූපණය වන්නේ. මොකද පළවෙනි කාලාන්තරය තුල ත්වරණයක් තියෙනවා නියත ත්වරණයක්. ඊට පස්සේ නියත ප්‍රවේගයක්. ඊට පස්සේ මන්දණයෙන් ගමන් කළ නිශ්චල වීමක් තියෙනවා. ඊට පස්සේ තවදුරටත් මන්දණය වීමක් එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ දිශාවට ත්වරණය වීමක්. ප්‍රතිවිරුද්ධ දිශාවට ත්වරණය වෙමින් එහෙම නැත්නම් මන්දණය වෙමින් ඍණ ප්‍රවේගයක් අත් කර ගන්නවා. ඒතර අපි ප්‍රස්ථාරයෙන් කොහොමද අපි වෙන ප්‍රස්ථාරයෙන් ඉඳ ගන්නවා. කාලයයි විස්ථාපනය. විස්ථාපනය කියන්නේ ඔය. ඒතර අපි ඔන්න කාලාන්තර තුනකට කඩනවා. ඔන්න පළවෙනි කාලාන්තරය, දෙවෙනි කාලාන්තරය, තුන්වෙනි කාලාන්තරය, හතරවෙනි කාලාන්තරය. පළවෙනි කාලාන්තරයේ මොකෝ තොරණයක් තියෙන්නේ. ඉතින් ආරම්භයේ විස්ථාපනය ශුන්‍ය කියන අදහසෙන් ගමුකෝ. ඒතර මොකෝ වෙන්නේ? එයා තොරණය වෙනවා නම් වක්‍රය වෙන්නේ න අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ. කොහොම වෙනවා? ඊට නියත ප්‍රවේගයක් නම් අනුක්‍රමණය නියත වෙන්න ඕනේ. ඇයි විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය වෙන්නේ? ප්‍රවේගය. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය ප්‍රවේගය නිසා එන අනුක්‍රමණය නියතයි. ඊට පස්සේ මන්දන වෙනවා කියන අනුක්‍රමණය අඩු වෙලා නිශ්චල වෙන්න ඕනි හරියට මෙන්න මෙතනදී. අන්න එතනදී ශුන්‍ය අනුක්‍රමණයක් පෙන්වන පැතලි ගතියක්. ඊට පස්සේ ඍණ අනුක්‍රමණයක් හට ගන්න ඕනේ ඍණ ප්‍රවේගයක් වෙනවා කියන්නේ ඊට පස්සේ පල්ලම් බහින්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අඳින්න එක බලමු. එක හරියන්නේ නැහැ, දෙක හරියන්නේ නැහැ, තුන හොඳයි, හතර පහ ගන්න බෑ නේද? එහෙනම් උත්තර අංක 3.